දශක ගණනාවක් තිස්සේ අපි හුරු වෙලා ඉන්නේ පොතේ පතේ දැනුමට පමණක් මුල් තැන දෙන අතිශයින්ම තරඟකාරී අධ්‍යාපන රටාවකට. මේ ක්‍රමය තුලින් බොහෝ දරුවන් අධ්‍යාපනයෙන් පිටමං වෙන එක අපිට වළක්ව ගන්න බැරි වුණා. දක්ෂයෝ ඉන්නවා, දක්ෂයෝ ඉදිරියට යනවා. නමුත් අපිට දරුවන් ගණනාවක් එක් අවස්ථාවලදී අපිට මග හැරෙනවා. එබැවින් අපිට අවශ්‍ය වුණේ සෑම දරුවෙක්ගේම අධ්‍යාපනය ලැබීමේ අයිතිය තහවුරු කරන, සුරක්ෂිත කරන රජයක් ලෙස ඒ ගමනට අවශ්‍ය, ඒ තහවුරු කිරීමට අවශ්‍ය අලුත් අධ්‍යාපන රටාවක්, අධ්‍යාපන ක්‍රමයක් මේ රටට හඳුන්වා දීම. ඒ වගකීම අපි රජයක් හැටියට බාරගත්තා. ඒ අනුව ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට සත්‍ය ලෙසම ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරන අතර ක්‍රියාකාරකම් පාදක කරගනිමින් සතුටින් ඉගෙනීමේ අවස්ථාව දරුවාට හිමි කරන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. සියලු ගුණධර්ම වලින් සමන්විත සහකම්පනයෙන් යුතු අනාගත පරපුරක් නිර්මාණය කිරීමට මූලික අදිතාලම අදින් ඇරඹෙන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් ලැබෙන බව අපි විශ්වාස කරනවා. සෑම දරුවෙකුටම පොහොසත් රටක් තුල පොහොසත් අධ්‍යාපනයක්, ලස්සන අධ්‍යාපනයක්, ඇත්තටම නිදහස් අධ්‍යාපනයක් ලබා දීමේ බාරදූර වගකීම රජයක් ලෙස අපි ඉතා සතුටින් බාරගෙන තියෙනවා.